අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්න සහ ජයග්‍රහණ අත්පත් කරගන්න ඕන කරන සැලසුමක් අපි මේ වෙනකොටත් සැලසුම් කරමින් තියෙන්නේ. ඒ සැලැස්ම අපි දැනටමත් යම්කිසි කොටස් කිහිපයක් අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියේදී අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අනිවාර්යයෙන්ම අපි රජයක් විදියට මැදිහත් වෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම අපේ අතේ තියෙන්නේ. ඒක වෙන කාටවත් බාර දීලා එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ වගකීමක් විදියට තියලා අපිට කරෑරලා යන්න බෑ. ඒක රජයේ සහ අපේ වගකීම. ඒ වෙනුවෙන් අපි අපේ උපරිම මැදිහත් වීම කරනවා. අපි දැන්ටමත් ඒ වෙනුවෙන් පියවර කිහිපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ICC එකත් එක්ක සාකච්ඡා කළා. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ රටේ ක්‍රිකට් තහනම් කරගන්න. අපි ක්‍රීඩාව තියෙද්දිම තමයි මේ ක්‍රීඩාවේ සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. අපි මේක වෙනස් කරනවා. කියන්නේ ඉදිරියේදී අතුරුපාලක කමිටුවකට හෝ එහෙම නැත්නම් බලයලත් නිලධාරියෙකුට ක්‍රිකට් පරිපාලනයේ බාර වෙන්න පුළුවන් කමක් තියෙවි කියලා ඔබතුමා විශ්වාස කරනවා. අපි දැන් ඒ ආකෘතිය තමයි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමත් මේ සාකච්ඡාවේ ඉන්නවා. අපි මැදිහත් වෙලා අපි ඒකට සුදුසු ක්‍රමවේදය අපි තව ඉදිරි සතියකදී දෙකකදී අපි ඒ සම්බන්ධයෙන් තීරණය ගන්නවා. මේ ක්‍රීඩාව ගොඩ ගැනීම සහ ජයග්‍රහණ ගේන්න ඕන කියන එක අපෙත් බලවත් විශ්වාසයක් උනන්දුවක් ඒ වගේම ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක උවමනාවක ඉන්නවා මේක ගොඩ දාන්න ඕනම කියන එක.